නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තිස්සෝ ඉමා භික්ඛවේ විපත්තියෝ කතමා තිස්සෝ සීල විපත්ති චිත්ත විපත්ති දිට්ඨි විපත්ති කතමාච භික්ඛවේ සීල විපත්ති ඉද භික්ඛවේ ඒකච්චෝ පානාතිපාති හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති පිසුනා වාචෝ හෝති පරුසා වචනෝ හෝති සම්පප්පලාපී හෝති අයං උච්චති භික්ඛවේ සීල විපත්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අංගුත්තර නිකායේ තික නිපාත පාළියේ අපායික වග්ගයේ සීල විපත්ති සූත්‍රයයි අද ධර්ම දේශනාව. සද්ධර්ම ශ්‍රවණාපේක්ෂක පින්නතුනි, මේ අවස්ථාවෙහි පවත්වන්නට අදහස් කරන සීල විපත්ති සූත්‍රයට උද්දේශය වශයෙන් මේ නිදාන පාඨය ප්‍රකාශ කරන ලදී. ධර්මගතික සම්ප්‍රදායක් වශයෙන් ධර්ම දේශනයට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණානිසංස ප්‍රකාශිත යමක් ප්‍රකාශ කිරීම අවශ්‍යයි. බුද්ධ ශාසනය ලෝකයා අතර ප්‍රචලිත වූයේ, බුද්ධ ශාසනය ක්‍රියාත්මක වූයේ, පැවතුනේ ධර්ම දේශනයත් ධර්ම ශ්‍රවණයත් යන දෙකරුණ නිසා බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. බුද්ධ ශාසනයේ උගන්වන පරම නිෂ්ඨාව අසංකත නිර්වාණයයි. ඒ தත්ත්වයට පත්වීමට එවත් නිවන පසක් කිරීමට සිතින්ම ගමන් කළ යුතුයි. ඒ මානසික ගමන යාමට දේශනය පරමාධාර වේ. සීලය ගැන යම් කෙනෙක් හරියට දේශනය කරතොත් අසන පිරිස අන්‍යවිහිත නොවී ඒ ශ්‍රවණයෙහිම ඍජුව යෙදෙතොත් අසන පිරිසට සීල විසුද්ධිය ඇති වේ. සමාධිය හා ප්‍රඥාව සම්බන්ධයෙන්ොත් එසේම මේ සිද්ධිය එසේම හේයින් ධර්ම ශ්‍රවණය කරන පිරිස ඒ අවස්ථාවේදීම මාර්ගඵල ඉපදීමත් නිවන පසක් කිරීමත් සිදුවේ. එසේ හේයින් සිත වෙනතකට යමුණකොට හොඳින් බණ ඇසිය යුතුය. ධර්ම ශ්‍රවණයේ ආනිසංස පහක් වේ. අසුතං සුනාති, නොඇසූ ධර්මයක් අසන්නට ලැබෙනවා. සුතං පරියෝදපේති, කලින් අසා ඇති ධර්මයක් වුවත් නැවත ඇසීමෙන් මනාව තේරුම් ගැනීමට හැකි වෙනවා. කංකම් විතරති, සිතේ සැකය දුරු වෙනවා. දිට්ඨිං උජ්ජුං කරෝති, සිත ඍජු වෙනවා. චිත්තමත්ත පසීදති, හිත පහදිනවා. මේ ආනිසංස පහ ලැබීමට නම් හොඳින් දෙසවන හා සිත යොමා බණ ඇසිය යුතුයි. ඒ ආනිසංස ලැබීමට හොඳින් බණ අහන්න. දැන් ධර්ම දේශනාව. මහණෙනි, මේ විපත්ති තුනකි. කවර තුනක් දෙයක්? සීල විපත්ති, චිත්ත විපත්ති, දිට්ඨි විපත්ති යන ඒ තුනයි. මහණෙනි, සීල විපත්තිය නම් කවරේද? මහණෙනි, මේ ලෝකෙහි ඇතැම් පුජ්‍යලයෙක් සතුන් මරන්නේ වෙයිද? සොරකම් කරන්නේ වෙයිද? කාමයන්හි වරදව හැසිරෙන්නේ වෙයිද? බොරු කියන්නේ වෙයිද? කේලම් කියන්නේ වෙයිද? පරස වචන කියන්නේ වෙයිද? ප්‍රලාප කියන්නේ වෙයිද? මහණෙනි, මෙය සීල විපත්තියයි කියනු ලැබේ. මහණෙනි, චිත්ත විපත්තිය කවරේද?
මහණෙනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් අවිද්‍යාව බහුල කොට ඇත්තේ ව්‍යාපාද චිත්ත ඇත්තේ වෙයිද? මහණෙනි මෙය චිත්ත විපත්තියයි කියනු ලැබේ. මහණෙනි දිට්ඨි විපත්තිය කවරේද? මහණෙනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටි ඇත්තේ වෙයිද? විපරීත දැකුම් ඇත්තේ වෙයිද? දීමෙහි පලක් නැත, මහා දානෙහි පලක් නැත, දීමෙහි පලක් නැත, පිදීමෙහි පලක් නැත, කරන හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මව්ට හොඳ හෝ නරක කිරීමේ විපාක නැත, පියාට හොඳ හෝ නරක කිරීමේ විපාක නැත, නරී නැවත උපන්නා වූ සත්වයෝ නැත, ලෝකෙහි යහපත් මඟ ගියා වූ මනාව පිළිපන්නා වූ මෙලොවත් පරලොවත් තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට යම් මහන බමුණු කෙනෙක් ප්‍රකාශ කරද්ද එවැනි මහන බමුණු ලෝකේ නැත යන දෘෂ්ටි ඇත්තේ වෙයිද? මහණෙනි මේ දිට්ඨි විපත්තියයි කියනු ලැබේ. මහණෙනි සීල විපත්තිය හේතු කොටගෙන ඒ සත්‍යය කය බිදීමෙන් මරණින් පසු සපයෙන් පහ වූ නපුරු ගතිය ඇති විනාශයට පැමිණෙත් නරකයේ උපදිත්. මහණෙනි චිත්ත විපත්තිය හේතු කොටගෙන හෝ සත්‍යය කය බිදීමෙන් මරණින් පසු සපයෙන් පහ වූ නපුරු ගතිය ඇති විනාශයට පැමිණෙත් නිරේ උපදිත්. මහණෙනි දිට්ඨි විපත්තිය හේතු කොටගෙන හෝ සත්‍යය කය බිඳීමෙන් මරණින් පසු සපයෙන් පහ වූ නපුරු ගතිය ඇති විනාශයට පැමිණෙත් නිරේ උපදිත්. මහණෙනි මේ වනාහි විපත්ති තුන වේ. පින්නතුනි මේ ධර්ම දේශනාවට සවන් දීමට පටන්ගත් මොහොතේ සිට පහළ වූ නාම රූප ධර්මය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඒ දෙකේ නොගත්ව නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු වූ ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් කුසලය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වේ. ධර්ම ශ්‍රවණය කළ කුසලෙහි උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිරිසිදු දැන ගැනීමට, සමුදය තණ්හාව දුරු කිරීමට, නිරෝධය සාක්ෂාත් කර ගැනීමට, ආර්ය මාර්ගයේ වැඩීමට යන මේ 74 අවබෝධ කර ගැනීම සිත මෙහෙවීමට උනන්දු වන්න. කිසිදු පිනක් දාමක් කොට එයින් තමාට ප්‍රයෝජනයක් ලැබේවායි පැතීම වෙනදාමකි, ගනුදෙනුවකි. එයින් තණ්හාව වැඩේ. පිළින් කල යුත්තේ තණ්හාවෙන් තොරවය. තණ්හාව නැති කිරීමට. ඒ කුසලයේ පැතුවත් නොපැතුවත් ලැබෙන්නේ. පින්නතුනි අපි හොඳ වැඩක් කරත් නරක වැඩක් කරත් එහි විපාකය අපට ලැබේ. කම්මදායාදු, කම්මයෝනි, කම්මබන්දු, කම්මපටිසරණෝ, කල්යාණම් වා පාපං වා තත් දායාදෝ භවිස්සාමීති. අපි හොඳක් හෝ නරකක් හෝ යම් දෙයක් කරොත් ඒ විපාකය අපට දායාද කොට ඇත්තේ, කර්ම කොට ඇත්තේ, ඥාති කොට ඇත්තේ. එනිසා ඒ විපාකය අපි විඳිය යුතුයි. පින්වතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්වයෝද සැපෙන් සැපේටම පත් වේවා. සාදු සාදු සාදු.